ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ. අපිට කතා කරන්න තැනක් අපි ගැන කවුද මහත්තයෝ කතා කරන්නේ? මේ ඇසින්නේ මිනිසුන්ගේ සැබෑ හඬද. දැනගන්න, අහන්න, මනුෂ්‍යත්වයට ගරු කරන සමාජයක් වෙනුවෙන් සැබෑ හඬ. අයිබෝවන්. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට අද දවසේත්. සැබෑහඬ වැඩසටහන් මාලාවේ දෙවැනි වැඩසටහන ඔබ වෙත රැගෙනෙන මම අජිත් වසන්තෑබා. 2026 වර්ෂයේ පළමු වැඩසටහනින් අපි මෙවරත් සැබෑහඬ වැඩසටහන් මාලාව ආරම්භ කළා පසුගිය සතියේ. ඊටම වටිනා වූ අදහස් සමුදායක් පසුගිය සතියේ වැඩසටහන තුල ඔබ වෙත ගෙනෙන්නට හැකියාව ලැබුණා. ඉතින් අද දවසේත් අපි දකුණ සහ ඌව පළාතේ ප්‍රජාවන් විදියට ජීවත් වන මිනිසුන් විදියට අපේ රටේ සංහිඳියාව සමාජ සහජීවනය පවත්වාගෙන යාම සඳහා අප තුළ තිබෙන ධනාත්මක උත්සාහයන් පිළිබඳව ඔබ සමගින් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. සැබෑහඬ වැඩසටහන ආරම්භයේදීම අපි අද දවසේත් ඔබට සිහිපත් කරන ඔබටත් පුළුවන්කම තිබෙනවා අදත් සැබෑහඬට සම්බන්ධ වෙමින් වටිනා ත්‍යාගයක් දිනා ගන්නා ජයග්‍රාහකයෙක් බවට පත්වන්න අපි අද දවසේත් පැනය වැඩසටහන නිමාවේදී ඔබ වෙත ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි අද දවසේදීත් බලාපොරොත්තු වන්නේ අපේ රටේ සාමය සහෝදරත්වය සහ සංහිඳියාව තුලින් වඩාත් සංවර්ධිත රටක් ගොඩනගන්නට අපේම ප්‍රජාවන්ට තිබෙන ඊටාම වටිනා වූ ධනාත්මක අධ්‍යක්ීම් සමුදායක් ඔබ වෙත සැබෑහඬ තුලින් ගෙනෙන්නට. අපි අද දවසේදීත් සැබෑහඬ සමගින් එක්වන්නට ආරාධනා කළේ මුලිනුත් සිහිපත් කළ ආකාරයටම මාතර දිස්ත්‍රික්කයේ සිවිල් ක්‍රියාකාරීන් සමාජ ක්‍රියාදරයන් කිහිප දෙනෙකුට. අපි මුලින්ම අද දවසේ සැබෑහඬ වෙත තමන්ගේ අදහස් පළ කරන්න ආරාධනා කරන්නේ මාතර දිස්ත්‍රික් මාධ්‍ය නිලධාරී ඉන්දික විජේසිරි මහත්මයාට. විශේෂයෙන්ම දැන් මේ දිස්ත්‍රික්කයේ පුරා විසිරී සිටින මාධ්‍යවේදීන් සමග ඔබ බොහොම සමීප ගනුදෙනුවක් සිදු කරනවා. ඒ වගේම මාධ්‍ය වාර්තාකරණයන් පිළිබඳව ඔබ බොහොම සමීපව අධ්‍යයනය කරනවා. දැන් ඇත්තටම වර්තමාන මාධ්‍යත් සමහර වෙලාවට මේ අපේ සමාජයේ එකිනෙකා කෙරෙහි වූ විරසකයන් වැඩි කරන්න අවිශ්වාසයන් ඇති කරන්න හේතු වෙනවා කියලා කියනවා. ඔබ තරුණ කෙනෙක් මොකක්ද ඔබේ අදහස? ඇත්තටම රටක යහ පැවැත්ම වෙනුවෙන් ඒ රටේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ඊටම වැදගත් කියලා මම විශ්වාස කරනවා. ඒ අනුව තමයි සෑම රටකම මාධ්‍ය භාවිතාවට පත් වෙන්නේ. ඒ අනුව ලංකාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යට වලට අමතරව සමාජ මාධ්‍ය ඉතා ප්‍රබලව තියෙනවා. ඇතැම් වෙලාවට සමාජයේ යහපැවැත්ම වගේම යහපැවැත්මට බාධාකාරී වන ආකාරයේ ප්‍රවෘත්ති වාර්තා, වීඩියෝ වැඩසටහන්, ඒ වගේම විවිධ සමාජ මාධ්‍ය තත්ත්වයන් ප්‍රචාරණය කරනවා. එමගින් සමාජයේ යහපැවැත්ම වෙනුවට ජනතාව අතර ක්‍රෝධය වෛරය ඇති වෙන ආකාරයේ තත්ත්වයන් පවා අපට දැක ගන්න පුළුවන්. සමහර වෙලාවට අපි දැකලා තිබෙනවා සමාජය තුළ ඇතිවන යම්කිසි සුළු සිද්ධියක් මුල් කරගනිමින් විශාල වශයෙන් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරණය ලබා දීලා ඒ සමාජ මාධ්‍ය පිටු හෝ ඒ නාලිකා තමන්ගේ views වැඩි කරගන්න තත්ත්වයන් වලට පත් වෙලා තිබෙනවා. එමගින් සමාජය තුළ ඇති වෙන්නේ යහපත් තත්ත්වයක් නෙමෙයි. ඉතින් මම විශ්වාස කරනවා එම තත්ත්වයන් මගහරවාගෙන යහපත් ආකාරයට ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරනවා නම් ඊටම වැදගත් කියලා. බොහොම ස්තුතියි. අපි සැබෑහඬ වෙත ආරාධනා කළා එක්වන්නට සර්වෝද ව්‍යාපාරයේ සමග එක් වෙලා හිටපු මාතර මාලිම්බඩ පුෂ්පා ඉඹුලමුරේ මහත්මියට. දැන් අපි වර්තමානයේ ඔබ ග්‍රාමීය මට්ටමේ ඔබේ ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරිනියක් විදියට කටයුතු කරන නිසාම අහන්නට කැමතියි දැන් ග්‍රාමීය කාන්තාවන්ට කොහොමද මේ සාමය සහ සහෝදරත්වයේ සංහිඳියාව වර්ධනය කිරීම ඒ සාමය ඇති කිරීම කියන කාර්යයට දායකත්වය ලබා දෙන්න පුළුවන්. ඇත්තටම මම සන්තෝෂ වෙනවා. සර්වෝදය ආයතන මම හිතන සංහිඳියාව අපේ ජාති කුල සීලුමදී තුරන් කළා මම හිතන්නේ අපි එක හා සමාන සමානුපාතිකව තමයි අපි බැඳිලා ඉන්නේ. ඉතින් මම අපේ ගමේ සර්වෝදය මූල්‍ය කේන්ද්‍රයේ ආයතනයේ මූල්‍ය කටයුතු කරන කෙනෙක් හැටියට මට කාන්තාවකට ඇත්තටම මට සතුටුුණා මගේ ප්‍රශ්නේදී වැඩිපුර ඉන්නේ කාන්තාවන් මාත් එක්ක. ඉතින් එතෙන්දී අපි අර විවිධ වූ වැඩසටහන් කරනවා ගමේ. හැම මාසයකට සැරයක්ම තියෙනවා රැස්වීම් දෙකක්. එතෙන්දී
විවිධ වූ වැඩසටහන් කියන්නේ යාගේ සමගි සහජීවනය, ඒ වගේම ආර්ථිකය ගොඩනගා ගන්න ව්‍යාපෘති, ඒත් එක්කම විවිධ සංස්කෘතික වැඩසටහන් ඒ අය හරි කැමති අපිත් එක්ක ඉන්නකොට අර මුළු ගැන්විලා හැංගිලා ඉන්න දක්ෂතාවයන් පිළිබිඹු කරන්න, උපමට්ටම් කරන්න. ඉතින් එයාට ඒ දක්ෂතාවයන් මං හිතන්නේ ලැබෙනවා. විවිධ වූ ඒ කියන්නේ දැන් මෙතන දුන්නත් මං හරි කැමති. අපි සිංහලයි විතරක් නෙවෙයි හැමෝම එකට බත්පත කාලා එකට එකතු වෙලා ඉන්නවා. ඒක අර ග්‍රාමීය මට්ටමින් මෙන්ම දිස්ත්‍රික්ක මට්ටමින් ඒ හැමදේම කටයුතු කරන එක ගැන ලොකු අභිමානයක් කියලා මම හිතන්නේ සතුටු වෙනවා. බොහොම ස්තුතියි. අපි දෙනියායේ වතුකර ජනතාහඬ සංවිධානයේ නාගරත්නම් දිලිප් කුමාර් ඔබත් සම්බන්ධ කර ගන්නවා. දැන් ඔබට සුවිශේෂ වූ අත්දැකීම් ඇති කියලා අපි විශ්වාස කරනවා. මොකද දෙමළ භාෂාව විතරක් කතා කරන සහෝදර ජනතාව ඔබත් එක්ක ජීවත් වෙනවා. ඒ අතරේ ඔබට සිංහල භාෂාවත් පුළුවන්. දැන් මෙන්න මේ එකම දිස්ත්‍රික්කයක මාතර දිස්ත්‍රික්කයේ ජීවත් වෙන්නේ. ඉතින් මේ සමාජයේ ඒ සහෝදර බැඳීම් පිළිබඳව එකිනෙක ජන කණ්ඩායම් එක ගනුදෙනු කිරීම කියන කාරණාවේදී මොන වගේ අත්දැකීම්ද ඔබට තිබෙන්නේ? එතරම් මිනිස්සු එකමුතු වෙන්න ඕන. ಜಾති ભેදයක් නැතුව ඔක්කොම එක මිනිස්සු කියලා තේරුම් ගන්න ඉස්සල්ලාම තේරුම් ගත්තම ඕන මිනිස්සුත් එක්ක අපිට ජීවත් වෙන්න පුළුවන්. ඕනම භාෂාවක් දැනගන්නත් පුළුවන්. ඒ මිනිස්සුත් එක්ක එකතු වීමක් තමයි තියෙන්නේ. අනිත් එක මිනිස්සුන්ගේ එකමුතුව තමයි තියෙන්නේ අතන. ಜಾති ભેද නැතුව, ආගම කුල නැතුව ජීවත් වීම තමයි අපි මේ රට තුල කරන දේ එකම දේ. ඒ කියන්නේ ಜಾතිවාදී නැති වුණාම එක පැත්තක අපිට ජීවත් වෙන්න හරි ලේසි. ඒ කියන්නේ වා මොනවද කතා කරන්නේ? සමහර මිනිස්සුන්ව මොනවද කතා කරන්නේ? වා මට බණිනද කියලා දන්නෙත් නැහැ. එහෙම නෙවෙයි. මේ රටේ කියන්නේ ඔක්කොම එක ප්‍රෝෂිය. මේ ජීවත් වෙනකොට ඔක්කොම හැම භාෂාවම දැනගන්න ඕන. එක සිංහල කට්ටිය තමිල් කට්ටියත් එක්ක ආශ්‍රය කරන්න ඕන. ඒගොල්ලන්ගේ භාෂාව ඉගෙන ගන්න ඕන. අපි ඒ වෙලාව ඒගොල්ලන්ත් එක්ක එකතු වෙලා ඒගොල්ලන්ගේ භාෂාවල් අපි ඉගෙන ගන්න ඕන. හැම මිනිස්සුම ඒ වගේම ජීවත් වෙන්න කියලා මම බලාපොරොත්තු වෙනවා. පවිසෝතේ දිලිප් කුමාර් අපි පුෂ්පකාන්ති මහත්මිය සම්බන්ධ කර ගන්නවා. දැන් ඔබ මාතර දිස්ත්‍රික්කයේ කටයුතු කරනකොට ටිකක් දෙමළ භාෂාව කතා කරන අය අඩුයි. හැබැයි ඔබ දෙමළ භාෂාවෙන් කටයුතු කරන්නේ ටිකක් සිංහල අමාරුයි කියලාත් කිව්වා. එහෙම සිංහල භාෂාවෙන් කටයුතු කරන්න නොලැබිච්ච නිසා ඔබට එහෙම සමාජය ඇතුලේ අපහසුතාවයන් ඇති වෙලා තියෙනවද? දැන් මේ වගේම වැඩ සමරුවට මෙතනට නෙමෙයි මං කියන වෙනත් ප්‍රදේශවලට මං සහභාගී වෙලා තියෙනවා. අපි ගොඩක් දුරට දෙමළ කට්ටියත් එක්ක තමයි. ඊට පස්සේ මම මගේ උපංගම දිනියායේ වුණාට මම විවාහ වෙලා ඉන්නේ අකුරැස්ස ප්‍රදේශයේ උලන්දාව ගමට. නමුත් අකුරැස්සේ ඉන්නේ සම්පූර්ණයෙන්ම සිංහල ඒ ග්‍රාමයේ මිනිස්සු තමයි මං ආශ්‍රය කරන්නේ. ඉතින් අපිට කතා කරන්න හැකියාව තියෙනවා, ලියන්න පුළුවන්. සමහර දේවල් අර බරපතල වචන තමයි අපේ මට වගේම අපේ දමිළ ජනතාවට පොඩ්ඩක් තේරුම් ගැනීම පොඩ්ඩක් අපහසුතාව. සමහර තැන්වල අපි හරි ගස්ස ගන්නවා ඉතින්. සමහර තැන්වල කොහොම හරි එතන ඒ තැන හැටියට අපි එතන චුට්ට තේරුම් අරගෙන අපිට තේරුම් වෙච්ච විදියටම අපි ඒවා හරි ගස්ස ගන්න වෙලාවල් බොහොමයක් වෙලා තියෙනවා ඉතින්. දැන් අපිට කියන්නකෝ දෙනියායේ ඉඳලා අර හුලන්දාව ගමට ආපු ඒ අත්දැකීම. ඒක ඉතින් ආදර කතාව තමයි. ඔය ආදර කතාව අහන්න අපි කැමතියි. හස්බන්ඩ් මේ වැඩ කරේ RD එකේ චීන කම කම්පැනි එකක් තිබුණා මේ අකුරැස්සේ. එයා සිංහල කෙනෙක්ද? නෑ ටැමිල් එකේ. ඊට පස්සේ චීන ජාතිකත් එක්ක එයා දෙනියයි පැත්තේ සංචාරක දවසක් ආවා. ඒ අතරතුරේ තමයි ඊට පස්සේ පල්ලේ මංගල්ලට මේ ඇවිල්ලා මගේ යාළුවෙක් කුලන්දාව ඉස්කෝලේ ඉගෙන ගත්තා. ඒ මාර්ගෙන් තමයි මගේ හස්බන්ඩ් මම අඳුරගන්නේ. ඊට පස්සේ එතෙන් ආදරේ පටන් ගත්තා. ඊට පස්සේ ඒකෙම අපේ ජීවිතයත් එකතු වුණා. මේ විවාහක සිද්ධ වුණා මේ ප්‍රදේශෙටම. දැන් අර හුලන්දාව ගමේ ඉන්න සිංහල අය ඔබත් එක්ක කොහොම හිතවත්කමක්ද පවත්වන්නේ? සියලුම වශයෙන් රජයේ සේවකයෝ වුණත් ගමේ අවට ඉන්න සිංහල මිනිස්සු වුණත් මාත් එක්ක බොහොම එකතුයි. අරේම කෙනෙක් ගතිගුණ වුණත් කිසිම අඩුවක් කියන්න බෑ. ඇත්තටම දෙමළ සිංහල කියලා ඒක එතන ભેදයක් නෑ අපි ගාව. ඒ මුළු ගමම එකතු වෙලා කෝවිල උත්සවයක වුණත් පන්සලේ පල්ලියක සියලුම ආගම් කටයුතු වලත් අපි කවුරුත් එකමුතුවෙන් එක ගම්වාසියෙක් හැටියට අපි සහභාගී වෙනවා. බොහොම ස්තුතියි. පුෂ්පකාන්ති සිංහල අමාරුයි කියලා කිව්වත් ඉතාම හොඳ අදහස් ටිකක් අපිට එක්කලා විශේෂම මේ මාධ්‍ය සාක්ෂරතා සමාජයේ සභාපතිතුමා එස් දීරසිංහ මහත්මයා
මීට පෙරාතුවත් ගුවන්විදුලි වැඩසටහන් කීපයකට ඔබ සම්බන්ධ වෙලා තියෙනවා. මෙන්න මේ පුෂ්පකාන්තිගේ අදහසත් එක්ක ඔබ ජීවිතේ බොහෝ අත්දැකීම් තියෙන කෙනෙක්. විශේෂයෙන්ම අපේ රටේ විරසකයන් වැඩිමුණු අවස්ථාවන් වල යුද්ධයේ තිබිච්ච අවස්ථාවල අත්දැකීම් පවා ඔබට තිබෙනවා. ඒ වගේම තරුණ නැගිටීම් පිළිබඳව අත්දැකීම් ඔබට තියෙනවා. දැන් මේ සමාජයේ වඩාත් යහපත් තැනක් කරගන්න තරුණ පිරිස් ඒ ඔවුන්ට මඟ පෙන්වීම ලබා දුන්නු කෙනෙක් ඔබ. දැන් වර්තමානයේ ඉඳලා අපි අනාගතයට ගත්තොත් කොහොමද මේ මඟ පෙන්වීම අත්දැකීම් හුවමාරුව සිදු කරන්නට ඕන? මම අජිත් මහත්මයා කල්පනා කරනවා පොඩි කාලේ ඉඳලම අනිකුත් සංස්කෘතික අංග හදාරලා ඒ ගැන අවබෝධයක් ඇතුව ඒ ක්‍රියාකාරකම් වල යෙදෙන්න ඕන. එතකොට ළමයාට ඒ අත්දැකීම් තියෙනවා. ඊට පස්සේ තමන්ගේ සංස්කෘතිය ඉහළට ඔසවා තබීමත් අනිකුත් අයගේ පහළට හෙලා දැකීමත් අවශ්‍ය වෙන්නේ ළමයිට පුරුදු වෙනවා. එතකොට වැඩිහිටිය වයසට යනකොට નિરાයාසයෙන්ම වෙනවා. එතකොට තියෙන්නේ 6ේදී මහාරාෂ්ට්‍ර කියමනක් තියෙනවා 6ේදී නමන්න බැරි වුණු කෙනා 60ේදී නමන්න අමාරුයි කියලා. පොඩි කාලේ ඉඳලම දැනුම හා ක්‍රියාකාරකම් වලට පුරුදු කෙරුවොත් ඒ ළමයි වැඩි වියට පැමුණාම එහෙම කිසිම ભેදයක් ඇති වෙන්නේ නැහැ. අපි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කාලේදී මම හිතන්නේ අපි ගොඩාක් දෙමළ යාළුවෝ අඳුරගත්ත මුස්ලිම් යාළුවෝ අඳුරගත්ත ඊට පස්සේ ඒ අයගේ ගෙවල් දොරවල් වලට ගියා උඩරට වත්තු කරේ අපි ගෙවල් වලට ගිහින් තියෙනවා. ඉතින් අපට කිසිම වෙනසක් වුණේ නැහැ. ඊටමත් සුවදතාව දැනුත් ඒ අය මාත් එක්ක කතා කරනවා. ඉස්ලාම් හින්දු කියලා කිසි ભેදයක් නැහැ. නිතරම කතා කරනවා. මම හිතන්නේ කල යුතු එක දේ තමයි පොඩි කාලේ ඉඳලම ඒව හුරුව දෙන්න ඕන ළමයින්ට. බොහොම ස්තුතියි දීරසිංහ මහත්මයා. අපි නවෝදා ප්‍රසාදිනී ඔබ සම්බන්ධ කරගන්නේ. ඔබ ජාතික තරුණ සේවා සභාවේ දිස්ත්‍රික් බල මණ්ඩලය සමගත් සම්බන්ධ වෙන කෙනෙක්. දැන් මේ ගොඩක් තරුණයෝ එකට එකතු වෙලා විවිධ වූ කටයුතු වල නිරත වෙන අය කියන දෙයක් තමයි අපිට මේ වෙනත් භාෂාවක් කතා කරන සහෝදර සහෝදරියන් එහෙම කිසි වෙනසක් දැනෙන්නේ නැහැ කියලා. හැබැයි සමාජ මාධ්‍ය ඇතුලේ දැක්කන් පස්සේ සමහර වෙලාවට ඒ වෙනස්කම වඩාත් හොඳින් පේන්න පටන් ගන්නවා. දැන් ඇත්තටම ඇයි එහෙම වෙන්නේ? සාමය සහ සංහිඳියාව පැවැත්වීමේ අරමුණින් මේ කියපු විදියට භාෂාව අතර වෙනස්කමක් දක්නට ලැබෙනවා කියන එක සමාජ මාධ්‍ය තුළ ඇත්තටම මම සමාජ මාධ්‍ය තුළ නැතුව ප්‍රායෝගික ජීවිතය ගත්තොත් මට මගේ අත්දැකීම අනුව පොඩි කාලේ ඉඳලම භාෂාව පිළිබඳ කිසිදු වෙනස්කමක් මට දැනෙලා නැහැ. මම පොඩි කාලේ දෙනියාය ශාන්ත මැතිව් ද්විභාෂා පාසලේ ඉගෙන ගනිද්දී ඒ කාලෙදී අපේ භාෂා දෙකක් වෙනම තමයි උගන්වන්නේ. හැබැයි ටැමිල් ගර්ල්ස්ලා බොයිස්ලාත් එක්ක අපිට ක්‍රීඩා කරද්දී කතා කරන්න ඒ කියන්නේ එකමුතුකම ගොඩනගා ගන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසාම මට නම් දැනෙලා නැහැ එහෙම භාෂා අතර වෙනස්කමක්. ඒ වගේම විශ්වවිද්‍යාල ජීවිතය තුලත් මුස්ලිම් යහළුවෝ ආශ්‍රය කරද්දිත් එහෙම දැනෙලා නැහැ. සමාජ මාධ්‍ය තුල මං හිතන්නේ මොනවා හරි වෛරී සහගත දෙයක් පතුරවන views ලබා ගන්න තමයි ඔය කරනවා ඇත්තේ. ඒක මමත් දැකලා තියෙනවා ගොඩක් සෝෂල් මීඩියා වල Facebook එකේ වැඩියෙන්ම. ඒ වුණාට මම පෞද්ගලිකව ගත්තොත් මම හිතන්නේ භාෂාව පිළිබඳව කිසිදු මේ වෙනස්කමක් නැහැ. ඒකමුතුකම සංහිඳියාව තියෙනවා කියලා. බොහොම ස්තුතියි ඔබේ අදහසට. අපි අද දවසේත් සැබෑ හඬ සමගින් එක්ව සිටින්නේ. අදත් සැබෑ හඬ තුලින් හඬ අවදි කරන්නේ මාතර දිස්ත්‍රික්කයේ අපේම සහෝදර ජනතාව. අපි කෙටි විරාමයක් ලබාගෙන ඉනතුරු යලිත් සැබෑ හඬ සමගින් එක්වන්නට ඔබට ආරාධනා කරනවා. වඩා යහපත් සමාජයක් ගොඩනැගිය හැක්කේ අප එකිනෙකා අතර පවතින සුහදතාවය සහ එකමුතුකම වඩාත් ශක්තිමත් කර ගැනීමෙන් පමණයි. ඒ සඳහා ක්‍රියා කිරීමට ඔබට පුරවැසි වගකීමක් පැවරී ඇත. එම වගකීම නිසි අයුරින් ඉටු කරමින් වඩාත් ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනගන්න අපි සැබෑ හඬක් වෙමු. සැබෑ හඬ මනුෂ්‍යත්වයේ අගයන සමාජයක් උදෙසා. ඔබ මේ සවන් දෙන්නේ මනුෂ්‍යත්වය අගයන සමාජයක් උදෙසා ඔබේ අදහස් වලට වටිනාකමක් ලබා දෙන සැබෑ හඬ වැඩසටහනයි. මනුෂ්‍යත්වයේ අගයන සමාජයක් උදෙසා ඔබේ අදහස් වලට වටිනාකමක් සැබෑ හඬ. විරාමයෙන් අනතුරු අපි යලිත් සැබෑ හඬ සමගින් එක්වන්නේ. අද දවසේ අපි සැබෑ හඬ තුල
අදහස් දක්වන්නට ඉඩකඩ ලබා දී තිබෙන්නේ මාතර දිස්ත්‍රික්කයේ සිවිල් ක්‍රියාකාරී ප්‍රජානායකයින් වෙත. අපි සෝදානම් අද අපේ වැඩසටහන සමගින් එක්වන මාතර දිස්ත්‍රික් යවුණ සමාජ සම්මේලනයේ නවෝදා ප්‍රසාදිනීගෙන් මේ විරාමයෙන් අනතුරුව අදහස් දැක්වීම සිදු කරන්නට ඔබෙන් අහනට කැමති විශේෂම ග්‍රාමීය මට්ටමින් ජීවත් වන තරුණ තරුණියන් මොනවද අපිට කරන්න පුළුවන් අපේ රටේ සහෝදරත්වය සංහිඳියාව මිතුරුකම වර්ධනය කරන්න එකිනෙක කණ්ඩායම් අතර තරුණ ප්‍රජාව විදියට අපිට කරන්න පුළුවන් ගොඩක් යෝජනා තියෙනවා. අපිට පොඩි කාලේ ඉඳලම ඒ කියන්නේ ප්‍රාථමික අවධියේ ඉඳලම සිංහල දමිළ ඉංග්‍රීසි යන ත්‍රිභාෂා ත්‍රිත්වයමත් සංඥා භාෂාවත් ඉගැන්වීම මගින් මම හිතනවා අපේ ආබාධිත ප්‍රජාවට වගේම භාෂා අතර සහෝදරත්වය වැඩි කිරීමට අපිට ඒක පිටුවහලක් වේවි කියලා. ඒ වගේම මම හිතනවා අපේ යෞවන සමාජ ශාස්ත්‍රය ගත්තොත් එහිදීද මේ භාෂා සියල්ලන්ගෙන්ම සපිරි යෞවනයින් එකමුතුව ඒ ක්‍රියාකාරීව සංවිධාන වලට කටයුතු කරනවා හොඳයි කියලා දැනටමත් ඒක අපේ ප්‍රදේශයේ වෙනවා. මම හිතනවා සංහිඳියාව සාමය පතරවන මාතර දිස්ත්‍රික්කය තුළ ගොඩක් ලොකු පිටුවහලක් තරුණ ප්‍රජාවකින් බොහොම ස්තුතියි නවෝද. අපි ජීවිතයේ බොහෝ අත්දැකීම් තිබෙන දිරසිංහ මහත්මයෙකුට විමසන්නට කැමතියි. අපේ රට වඩා යහපත් සංවර්ධිත රටක් බවට පත් කරන්න මේ සියලුම ජනවර්ග එකතු වෙච්ච සමාජයක් නිර්මාණය කරන්න ග්‍රාමීය වශයෙන් ජීවත් වෙන අපිට මොනවද කරන්න පුළුවන්? ඔබ වැඩිහිටියෙක් විදියටයි ඔබෙන් විමසන්නේ. මගේ අත්දැකීම තමයි අපි නිවාසවලට ගිහින් තියෙනවා. දැන් පහුගිය දවස්වල මට මුස්ලිම් සහෝදරයෙක් හම්බ වුණා මඩකලපුවේ. ඒ සහෝදරයා දැක්කම ඉතාම සතුටෙන් ආසාවෙන් කතා කළා. වෙන් උනේ හරි හිතේ වේදනාව. ඉතින් අපිට අවුරුදු ගානකට පස්සේ ඉතින් ඒ බැඳීම තවමත් තියෙනවා. නිතරම ඒ වගේ මම හිතනවා ඒ හැඟීම කාටත් ඇති. ඒ වගේ හැඟීමකින් කවුරුත් සියලු ජන කොටස් කිසිම මේ කෘත්‍රිම බාධකයක් නැතුව ආශ්‍රය කරන්න හැකියාවක් තියෙයි කියලා හිතනවා. ඒක තමයි රටක සංවර්ධනයේ ගාමක බලවේගය. සාමය සංහිඳියාව සහජීවනයේ අත්‍යවශ්‍යයි රටක සංවර්ධනයට. නැත්තම් වෙන්නේ අපේ රට අවුල් ජාලාවකට මතු වෙනවා. දැන් අපිට කියන්න ලැජ්ජාවක් හිතෙනවා ලෝකේ තියෙන සියදිවින් හානි කර ගැනීම වැඩිම රටක් විදියට ලංකාව පත් වෙලා තියෙනවා. ලෝකේ සාමාන්‍ය ගාන ලක්ෂයකට 9යි. නමුත් ලංකාවේ ලක්ෂයට 15 දෙනයි. මෙවැනි තත්ත්වයන් ඇති වෙන්න හේතු වෙන්නේ බොහෝ වෙලාවට එකිනෙකා අතර ඇති බැඳීම් නැතිවීම නිසා ඇති වෙන කුඩා විරසක නිසා ඇති වෙන පිරිහීම. බොහොම ස්තුතියි දිරසිංහ මහත්මයා ඔබේ යෝජනාවලට. අපි පුෂ්පකාන්ති සම්බන්ධ කරගන්න. ඔබ බොහොම ලස්සන ආදර කතාවක් අපිට කිව්වා. ඒ වගේම ආදරේ පිරුණු රටක් නිර්මාණය කරන්න මොකක්ද ඔබේ පණිවිඩය බවට පත් වෙන්නේ? ඇත්තටම මගේ පණිවිඩය තමයි අපි සියලුම දෙනා එක්රැස් වෙන්නේ සාමයේ සමාදානයේ ජාතිභේදයෙන් තොරව අපි ජීවත් වෙන ලස්සන ගමනක් යන්න ඕනේ කියලා. බොහොම ස්තුතියි. අපි දිලිප් කුමාර් ඔබෙන් අහන්න කැමතිද ඔබ දෙනියායි විශේෂයෙන්ම වැඩ කරන අපේ සහෝදරවරු ජීවත් වෙන ප්‍රදේශයක්. එයාට සුවිශේෂ ප්‍රශ්න ගැටලු ටිකක් තියෙනවා කියලාත් අපි අහලා තිනවා. අධ්‍යාපනයද සෞඛ්‍යද වෙනත් මූලික අවශ්‍යතා වෙන. ඒ ගැනත් අපි ඒ සහෝදර ජනතාව වෙනුවෙන් අදහසක් වචනයක් දෙකක් කියමු. ඇත්තටම ඒක නම් කියන්න නම් වටිනවා. ඒ කියන්නේ කාලේ ලබා දුන්නට මම ගොඩක් ස්තුති වෙනවා. ඒ කියන්නේ වතුකර ගත්තන් පස්සේ වතුකර ජීවත් වෙන ළමයි හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඒ කියන්නේ මේ සමහර මිනිස්සු දන්නවත් ඇති දැන් කාමර 2 කාමර 3 කාමර 4 වල ජීවත් වෙනවා කට්ටිය. ඒ කියන්නේ අපි ලයිම අරගත්තත් එම අඩි 10න් 10. අඩි 10න් 10 කාමරෙන් තමයි අපි ජීවත් වෙන්නේ. ඒ කියන්නේ ඒකෙන් තමයි අම්මන් නිදා ගන්න ඕන, තාත්තා නිදා ගන්න ඕන, අපිත් නිදා ගන්න ඕන. අපි බැන්දන් පස්සේ අපිත් ඒකෙන් තමයි ජීවත් වෙන්න ඕන. අපි ඒ කියන්නේ වෙඩිහිටට පත් වුණාට පස්සේ ළමෙක්ට හරියට ඇඳුමක් මාරු කරන්න විදියක් නැහැ. ඒ කියන්නේ ඒ තරමට අපි උත්තර මේ ජීවිතයක් අපි ගත කරන්නේ. ඒ කියන්නේ හරියට টয়ලට් පාසුකමක් නැහැ. මේක නැති වෙන්න ඕන. මේ ලයින් කාමරේ අපිට ජීවත් වෙන ජීවිතේ ඉදිරියට නැතුව ළමයි හොඳට ඒ කියන්නේ නිදාසින් ජීවත් වෙන්න විදිහකට ජීවිතයක් ගත කරන්න ඕන කියලා මම ඉල්ලනවා. අනිත් එක තව එකක් මතක් කිරීමටත් ඕන. වතු වලින් වැඩ කරන්න දැන් අපේ අම්මලා තාත්තලා ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඇතිවෙන දේවල් තියෙනවා. මාසපතා ඇතිවෙන දේවල් තියෙනවා. ඒ
ඇති වෙන දේවල් වලින් වතුවල ගියාට පස්සේ එක ටොයිලට් එකක්වත් නැහැ. ඒගලන්ට ඇඳුමක් මාරු කරගෙන විදියක් නැහැ. ඒක සමහර වෙලාවට කියන්න බෑ. ඒගලන් දුක් විඳිනකොට අපිටත් සහෝදරෙක් ඉන්නවා. ඒක කියන්න බෑ. ඒ වගේ දුකක් ඉඳලා ඇඳුමක් මාරු කරගන්න ඒ වගේ දේවල් නැති වෙන්න ඉදිරියට මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙන්න කටයුතු කරනකොට රජයට මම ඉල්ලීමක් කරනවා. හොඳයි, බොහොම ස්තුතියි. ඒකම අපි කැමති අද දවසේදී සම්බන්ධ කරගන්න මාතර මාලිම්බඩ පුෂ්පා ඉඹුලමුරේ මහත්මිය. ඔබ මුලිනුත් සිහිපත් කළා සර්වෝදය සංවිධානයේ සමග බොහෝ කාලයක් කටයුතු කරපු කෙනෙක්. අපේ රටේ බොහෝ ප්‍රදේශ පිළිබඳව බොහෝ ප්‍රදේශවල ජීවත් වෙන උදවිය පිළිබඳව ඔබට අත්දැකීම් තියෙනවා. විශේෂයෙන්ම අපේ රටේ මේ එකමුතුභාවය සහයෝගීතාවය වැඩි කරන්න කටයුතු කරපු ආයතනයක්. එහි සමාජිකාවක් ඔබ. දැන් ඇත්තටම මේ අපි අර සමහර අවස්ථාවල දකින විරසකයන් ඇති කරගන්නා ඒ විරසකයන් ඇති වෙන්නේ ඇයි කියන කාරණේ විමසුවොත් මොනවද ඔබට කියන්න පුළුවන්කම තියෙන්නේ? මොකද එකට ජීවත් වෙන එකට හමු වෙන මේ හැමෝම හොඳයි කියලා කියන්නේ. ඒත් අපි නොදන්න ගැටලුවක් මේ සමාජයේ යටින් තියෙනවා. ඇයි එහෙම වෙලා තියෙන්නේ? මාතර දිස්ත්‍රික්කයේ මම හිතන්නේ පුරාමව ශික්ෂාවෙන් වගේ වැඩ කරා. මම හිතන්නේ මාතර සිට එහෙම සාරෝදී වගේ පැපරලා ආයතනෙත් වැඩ කරා මම. එතෙන්දි මට පැහැදිලි වෙන්නේ මේ දැන් අර අපිට ඔය අන්නෝන්‍ය සම්බන්ධීකරණයත් ඒ වගේම අර කෙනෙකුට එහා තව කෙනෙක් යන්න වගේ දැන් බොහෝ වෙලාවට සමිති සමාගම් වල ඉන්නකොට මට මම හිතන්නේ ප්‍රායෝගිකව තියෙන දෙයක් තමයි මගේ ගමේ නෙමෙයි වෙනත් සමිති සමාගම් වලත් ඒ අර තනතුර දරන නිලධාරි ප්‍රධාන සභාපති ලේකම් භාණ්ඩාගාරිකේ 3 දෙනාම ඉන්න ඕනේ කියන එක. ඊට පස්සේ එතෙන්දී අර පොඩි ගැටුම් ඇති වෙනවා. දැන් අපි මේ ගැටුම් තුරන් කරන්න තමයි මේ දේවල් වලට ඇවිල්ලා මේ වැඩමුළු පවත්වලා ඉන්නේ. දැන් මම මෙතෙන්දිත් මම කල්පනා කරා ඇත්තටම මේ අපි දැන් දැනුවත් වෙනවා. අපිට ඒ වුණාට මේක තවමත් මේක ගෙනියන්න හරි අසීරුයි. එතන කොතැනද කියලා මම හිතන්නේ මටත් පැහැදිලි කරගන්න බෑ. තව තවත් මේ දැනුවත් කරත් ඒක කොහොම කරන්නද කියලා මටත් ඒක ලොකු කුතුහලයක් තියෙනවා. ඉතින් ඇත්තටම අපි ඒ දේ තුරන් කළා මේ අපේ සහෝදරයන් කිව්වා වගේ ඒ තැනට ඇවිල්ලා ඒ දේ තුරන් කරත් හොඳයි කියන දේ තමයි මට වැටෙන්නේ. එතකොට හොඳ ශ්‍රී ලංකා දීපයක් අපි නැති වුණත් ඉදිරි පරම්පරාවට ඒක දැක ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි. ඔබේ අදහසත් ඉතා වටිනවා පුෂ්පා ඉඹුලමුරේ මහත්මිය. අපි අද දවසේ සැබෑ හඬ තුල අවසන් අදහස් දැක්වීම සමගින් එක් කරගන්නේ මාතර දිස්ත්‍රික් මාධ්‍ය නිලධාරිතුමා ඉන්දික විජේසිරි මහත්මයා. දැන් විශේෂයෙන්ම මේ සමාජ මාධ්‍ය හැසිරවීමේදී ලොකු කාර්යයක් ප්‍රවෘත්ති වාර්තාකරණයේ නියැලෙන අපේ සහෝදර මාධ්‍යවේදීන් අතින් සිද්ධ වෙනවා. දැන් ඔබ දිස්ත්‍රික්කයේම සහෝදර මාධ්‍යවේදීන් සමග බොහොම සමීපව කටයුතු කරන කෙනෙක්. ඒ නිසා අපි ඔබෙන් අහන්නට කැමති මේ මාධ්‍යවේදීන් විදියට මාධ්‍යකරණයේ නියැලෙද්දී අපි අපේ සමාජයේ වඩා යහපත් තැනකට සහෝදරාත්මක බව වැඩි වෙන තැනකට ගෙන යන්නට නම් මොනවද කරන්නට ඕන? කොහොමද කරන්නට ඕන? මාධ්‍යවේදීන් විදියට තමන්ගේ මාධ්‍ය කාර්යභාරය ඉෂ්ට කරද්දී ඊ타ත්ම වගකීමෙන් තහවුරු කරන ලද ප්‍රවෘත්ති වාර්තා කිරීම ඊටම වැදගත්. මොකද එහෙම කියන්නේ අපි ඉලක්ක කරන කණ්ඩායමක් ඉන්න පුළුවන් යම්කිසි ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන්. නමුත් අපි ඉලක්ක නොකරන කණ්ඩායමට එම ප්‍රවෘත්තිය නිසා යම් බලපෑමක් වෙන්න පුළුවන්. අන්නේ බලපෑම කිසිම දවසක නිවැරදි කරන්න සමහර විට බැරි වෙන්න පුළුවන්. ඒ හරහා සමහරවිට රටේ ජීවිත පවා නැති වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයන් අපි දැකලා තියෙනවා. ඒ නිසා මම අපේ මාධ්‍යවේදීන්ට ඒ වගේම මේ අවස්ථාවේ වැඩිපුරම මාධ්‍යවේදීන්ට වඩා සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් තමයි වගකීමෙන් වැඩ කරන්න ඕන. මාධ්‍යවේදීන් බොහෝ වෙලාවට වගකීමෙන් වැඩ කරන ආකාරය අපේ මාතර දිස්ත්‍රික්කය දැකලා තිබෙනවා. දැන් මාතර උනත් යම් කිසි සිද්ධි ඇති වෙච්ච වෙලාවල් වල සමහර වෙලාවට ඔබතුමාලාත් දන්නේ නැති සමහර සිද්ධි මේ මාතර දිස්ත්‍රික්කේ සිද්ධ වෙලා තිබෙනවා. අපි ඒවා මාධ්‍යවල වාර්තා නොකර ඒ අදාළ ප්‍රධාන අය දැනුවත් කරලා සංහිඳියාව ඇති කරගෙන තියෙනවා. ඒ නිසා මම අනිකුත් මාධ්‍ය, ඒ කියන්නේ සමාජ මාධ්‍ය භාවිතා කරන අයගෙන් ඉල්ලීමක් කරනවා. සමාජ මාධ්‍ය වගකීමෙන් භාවිතා කරන්න. මොකද අර ප්‍රධාන ධාරා මාධ්‍ය වලට වඩා මේ වෙලාවේ බොහොම ඉක්මනින් ප්‍රවෘත්ති සමාජගත වෙනවා. එතකොට අන්නේ ඒ නිසා
ඒ වගකීමෙන් තමන්ගේ මාධ්‍ය සමාජ මාධ්‍ය කාර්යභාර ඉෂ්ට කරනවා නම් අපි මේ කතා කරන සමාජ සංහිඳියාව ආගමික සංහිඳියාව ඒ සියල්ල ඉෂ්ට කරගෙන හොඳ රටක් හොඳ අනාගතයක් හොඳ දරු පරපුරක් ඉදිරි අනාගතය වෙනුවෙන් නිර්මාණය කරගන්න අපට හැකියාව ලැබෙනවා. බොහොම ස්තුතියි. සැබෑහඬ වැඩසටහනේ දෙවැනි වැඩසටහනයි මේ ආකාරයට නිමවට පත් කරන්නේ. අදත් අපි සැබෑහඬ වෙත කැඳවා ගත්තේ මාතර දිස්ත්‍රික්කයේ සමාජ ක්‍රියාකාරී පිරිසක්. අද දවසේ සැබෑහඬ තුල ඔබව ජයග්‍රාහකයෙක් බවට පත් කරන පැනය ඉදිරිපත් කරන්නට අප සූදානම් වන්නේ. ඒ වගේම අපි ඔබට සිහිපත් කරනවා මෙම පැනයට පිළිතුරු ලිවීමේදී ඔබ වැඩසටහනට සවන් දුන් ගුවන්විදුලි නාලිකාවේ අන්තර්ජාල නාලිකාවේ නම පැහැදිලිව සඳහන් කරන්න. අදත් සැබෑහඬ නිමාවට පත් කරන්නට මත්තෙන් ඔබ ජයග්‍රාහකයෙක් බවට පත් කරන දවසේ පැනයයි මේ. මාතර දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම මාතර දිස්ත්‍රික්කයේ වගේම වතුකරයේ ජීවත් වන ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලු 3ක් සඳහන් කරන්න. මාතර දිස්ත්‍රික්කයේ සුවිශේෂව වතුකරයේ ජීවත් වන ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලු 3ක් සඳහන් කරන්න. මේ පැනයට නිවැරදි පිළිතුරු සමග වැඩසටහන පිළිබඳව ඔබගේ අදහස් සහ අලංකාර නිර්මාණයක් එවන්න මේ ලිපිනයට. නිෂ්පාදක සැබෑ හඬ තැපැල් පෙට්ටිය අංක 4 කඹුරුපිටිය මාතර. නිෂ්පාදක සැබෑ හඬ තැපැල් පෙට්ටිය අංක 4 කඹුරුපිටිය මාතර. එමනම් අද දවසේත් අපි සැබෑ හඬ වැඩසටහනින් සමුගෙන යන්නයි සූදානම් වන්නේ. අද සැබෑහඬ වැඩසටහනට සම්පත්දායක මඟ පෙන්වීම ලබා දුන්නා ප්‍රතිභා මීඩියා නෙට්වර්ක් ආයතනයේ සභාපති ඉන්ද්‍රජිත් ගමගේ මහත්මයා. ඒ වගේම සැබෑහඬ වැඩසටහනේ නිෂ්පාදන කළමනාකරණය සිදු කළා ප්‍රතිභා මීඩියා නෙට්වර්කයේ කල්ලාරි මනුෂිකා ජයසේන, නුවන් පුෂ්පකුමාර, ඩිල්නි ඉමල්ෂා මිහිරාවි සමගින් තරුෂී ප්‍රනාන්දු. අදත් සැබෑහඬ වැඩසටහන අධීක්ෂණය කළ ප්‍රතිභා මීඩියා නෙට්වර්කයේ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ජයසේකර මහතා. සැබෑහඬ නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කළ මම අජිත් වසන්තෑපා. අපි ඔබට ආරාධනා කරනවා ලබන සතියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපේම මිනිසුන් සමග අපේ සමාජයේ වඩා යහපත් තැනක් බවට පත් කර ගැනීම සඳහා ඔබ වෙත ගෙනෙන අදහස් සමගින් සැබෑහඬ තුලින් එක්වන්නට. එතෙක් ඔබට ආයුබෝවන්. අපි දැනුවත් වෙමු. අන් අයත් දැනුවත් කරමු. සමාජ සහජීවනය වැඩි දියුණු කිරීම සඳහා පුරවැසි වගකීම නිසි ලෙස ඉටු කරමු. සැබෑ හඬ වෘද්ධි සිවිල් සමාජ සංවිධාන ජාලයේ සහයෝගය ඇතිව ප්‍රතිභා මීඩියා නෙට්වර්ක් ඉදිරිපත් කිරීමක්.